මේ තමයි කුවේට් සිටි එකේ පල්ලියට යන දේශ සීමාව. මේ යන්නේ පල්ලියට. ඉතින් කුවේට් රටේ සේවය කරන සෑම ගෘහ සේවක සේවිකාවකටම මේ මාසය බොහොම කාර්යබහුලයි. ඉතින් අද අවසාන දවස හෙට ඉඳන් පටන් ගන්නවා රමදාන්. කොහොම වුණත් ඒ කාල සීමාවෙදී සෑහෙන වෙහෙසකින් වැඩ කරන්න සිද්ධ වෙනවා. රෑ දවල් කියලා බලන්න නැතුව කොහොම වුණත් ඉතින් අපි ලෑස්ති ඒකට. ඉතින් හැමෝටම කියන්නේ ඔයාලත් සතුටින් මේ කාලය මේ මාසය වැඩ කරගන්න ඔයාලට ලැබෙන්නේ කියලා මම අදහන දෙවියන් වහන්සේට මම යාඥා කරනවා සෑම කෙනෙකුටම ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. අපි අදහන දෙවියන් වහන්සේගෙන් අපිට ඇත්තටම පිහිට තියෙනවා. ඒ වගේම අල්ලා දෙවියන්ගේ පිහිටෙන් අපිට මේ මාසය වැඩ කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අහිංසක සහෝදර සහෝදරයෝ ඉන්නවා. තමන්ගේ ස්වාමි පුරුෂයා නැති. ඒ අය අපිට දෙන හිංසනය ඒ වගේ විවිධාකාර හේතුන් මත බොහොම දුකෙන් ඉන්න අය ඉන්නවා. ඉතින් මේ දුකෙන් ඉන්න අයට මම කියන්නේ දුකත් සතුටක් කරගෙන මේ මාසය ඔයාලා වැඩ කරන්න. ඉතින් ඔයාලට අල්ලා දෙවි පිහිටයි දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.